YouTube අවකාශයේ සියලුම දෙනාට ආයුබෝවන් වේවා කියමින් කත්නවරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ අරගල අවස්ථාව මුල් කරගෙන මිනිස්සු පෝස්ට් හදලා උන්වහන්සේට අපහාස වෙන විදියට සහ දේශපාලන වාසි ගන්න විදියට මිනිස්සු පෝස්ට් හදලා දානවා. මම ඒ ගැන වැඩි දුර විස්තර ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් යාළුවනේ දහමින් රැල්ලක් හැරිලා මිනිස්සු යහමගට එනෝ නම් ඇත්ත වශයෙන්ම හොඳ හස්සෙන් නරක හොයන්න හොඳ නැහැ. හොඳ හස්සෙන් නරක හොයන්නේ කුවකයෝ සහ ඉරිසියාකාරයෝ. ඊට මේ කුවකයෝ සහ ඉරිසියාකාරයෝ අතරින් මේ කද්නවුරු ශ්‍රීධම්ම ස්වාමීන් වහන්සේගේ මේ ජනප්‍රියතාවය සහ මේ දහමට ගැඹුරු වෙන පන්සල් පිරෙන්න බණ කියන අවස්ථාව උපයෝගී කරන පවණක් ඇයොත් දේශපාලන වාසි ගන්න හදනවා. මෙන්න මේ දහම වෙන් කරන්න හදන දේශපාලන වාසි ගන්න හදන උන්වහන්සේ පල්ලෙහාට දාන්න හදන මිනිසුන්ගේ මතවාද බිඳලා අපි සැමෝම එකතු වෙලා උන්වහන්සේගේ ධර්ම කරුණු සිත තුළ යථාර්ථයක් කරගෙන එය අවබෝධ කරගෙන ඒ ක්‍රියාත්මක කරලා අපගේ ජීවිත ගොඩ යන තැනට අපි හැමෝම එකතු වෙමු කියලා මම කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම මම අද ඔයාලට කියන්න හිතුවේ මගේ මතවාදයක් තිබුණා මේ ඇත්තටම මේ ස්වාමින් වහන්සේලා විශ්වවිද්‍යාලය යන්න සුදුසු නැහැ කියලා. විශ්වවිද්‍යාලෙ ගිහලා ඉගෙන ගන්න අක ජොබ් එකක් කරන්නනේ. ඒ කියන්නේ ජොබ් කරන්න සුදුසු නැහැ කියලා. හැබැයි ඒ දැන් දරන මතය තමයි හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ම ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල යන්න ඕන. මොකද ඒ තුලින් එන අත්දැකීම් මත තමයි මේ සමාජයට බණ කියන්න ඕන. මට දැනෙන විදිහට කද්නවුරු ශ්‍රීධම්ම ස්වාමින් වහන්සේ තමන්ගේ ජීවිතයට ලැබුණු අත්දැකීම් මුල් කරගෙන තමයි මේ මිනිස් සමාජයට බණ කියන්නේ. උන්වහන්සේ දේශනා කරන සෑම බණ පදයක්ම ප්‍රායෝගිකයි. මං උන්වහන්සේගේ බණ වලින් ඉගෙනගත යමක් තියෙනවා. ඒක තමයි මේ ලෝකෙට කවුරු හරි දුප්පත් වෙලා ඉපදුනොත් ඒ ඉපදුණු කෙනා එක්ක ව්‍යවසායකයෙක් එක්ක ව්‍යාපාරිකයෙක් එක්ක ඉහළ තැනක ඇවිල්ලා ඉන්නවා නම් ඒ ඉපදුණු කෙනාගේ ජීවිතේ ආපසු දෙය හැරලා බැලුවම ඒ ජීවිතේ සම්පූර්ණම ධර්ම දේශනාවක්. ඇත්ත වශයෙන් කියනවා නම් මාත් මේ ලෝකෙට දුප්පත් වෙලා ඉපදුනේ මගේ ජීවිතේ දිහා ආපස්සට හැරලා බැලුවොත් ඇත්තට මගේ ජීවිතය දිහා තියෙන්නේ ලොකු ධර්ම දේශනාවක්. හැබැයි ඒ ධර්ම දේශනාවෙන් ගන්න ඕන සමාජයට දෙන්න ඕන ගන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. මට ඒ ගැන අත්දැකීම් තියෙන අන්තමයි මම අද ඔයාලත් එක්ක මෙහෙම කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම දැන් මේ දහම තුලක් බෙදලා තියෙනවනේ, නිකාය තුනක් තියෙනවනේ. මේ හැම තැනම මිනිස්සු බෙදනවා. මේ හාඳුරුවෝ බෙදන්න හදනවා. දහමක් බෙදන්න හදනවා. එතකොට බුදු දහමට පටහැනිලු වැදි බණලු දහමින් පිටලු බණ කියන්නේ අපිට කොහොම කිව්වත් මේ නරක සමාජය ගොඩ යන තැනට එනවනම් අපේ මිනිස්සු වෙනුවෙන් වෙන්න ඕනේ ඒ දේ විතරයි. එතකොට මේ සරල විදියට මේ හාඳුරුවෝ තමන්ගේ ජීවිතය අත්දැකීම් උපයෝගී කරගන්න මේ මිනිසුන්ගේ මනස හැරෙන විදියට බණ කියන එක මිනිසුන්ට දරා ගන්න බෑ. එතකොට මේ හාඳුරුවෝ කියන සෑම බණක්ම ප්‍රායෝගිකයි. එතකොට ඒකයි පන්සල් පිරෙන්න මේ ස්වාමින් වහන්සේ දිහා මිනිස්සු වට වෙන්නේ. එතකොට ඒ ප්‍රායෝගික කරුණු වලට මිනිසුන්ගේ සිත් ඇද ගන්නවා. එතකොට හාඳුරුවෝ බණ කියන්නේ මුළු ලෝකෙටම අර බෞද්ධ සමාජයටවත් කාටවත් නෙමෙයි. අර මේ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ලෝකේ ඉන්න හැමෝටම. මම මේ දහම් කරුණු ගැන මේ කලින් වීඩියෝ එකේ මම දාලා තිබුණා. මේක නැවත කියන්නේ නැහැ. එතකොට මේ උන්වහන්සේගේ බණ අහලා මිනිස්සු යහමකට එනවා. ඇත්තටම යහමකට එනවා. මම කියන්නේ මම හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ සමාජයේ 100%ක් විතර තමයි දහම් කරුණක් ජීවත් වෙන්නේ. ඕක 135කට අපගේ ස්වාමීන් වහන්සේට හරවන්න පුළුවන් වුණොත් ඉතුරු 35ක් විතර ධර්මයට යොමු කරගන්න පුළුවන්. කොච්චර බණ කිව්වත්
100% දහමට අරවන්න බෑ. ඒක තමයි ලෝකේ පවතින යථාර්ථය. මේ සමාජයේ හොඳ නරක තිබුණොත් තමයි මිනිස්සු හොඳ වෙන්නේ. එතකොට හොඳ නරක හැමදේම තියෙනවා. මේක තමයි මේ සමාජයේ හැටි. මම කියන්නේ 135ක්වත් දහමට යොමු කරන්න පුළුවන් වුණොත්, හරි මාර්ග යොමු කරන්න පුළුවන් වුණොත්, තව 135 નિરાයාසයෙන්ම එනවා. එතකොට 70වත් දහමේ ඉන්නවා. එතකොට බලන් ඉද්දි මේ රට ගොඩ යන තැනකට අරගෙන යන්න පුළුවන්. එතකොට දේශපාලනය ඕනේ මිනිසුන්ට ක්‍රමවේද හරලා ක්‍රමවේද අනුව මිනිසු හරවන්න. එතකොට දහම ඕනේ මිනිසුන්ගේ මනස සුවපත් වෙන විදිහට මිනිසු හරවන්න. එතකොට මෙන්න මේ දෙක එකට එකතු කරලා අපේ රට හැරවුම් ලස්යක් නිර්මාණය කරන්න පුළුවන් වුණොත්, ධර්මයේ රැල්ලක් නොවී මේක හැරවුම් ලස්යක් නිර්මාණය කරනවොත්, මේ එකඟතාවය දේශපාලනයටත් එකතු කරලා හරි පාරකට අපේ රට මෙහෙවන්න පුළුවන් වුණොත් ලෝකේ තියෙන ලස්සනම රට ශ්‍රී ලංකාව වෙනවා.